NSBM එකේ BSc එක තෝරගන්න හේතුව මගේ ඩිග්‍රිය තමයි BSc Honors Computer Science. මගේ පොඩි ප්ලෑන් එකක් තිබ්බා නෙදර්ලන්ඩ් යන්න. මගේ වීසා එක රිජෙක්ට් කරලා අපිට ඊට පස්සේ තමයි දැනගන්න හම්බුනේ Southern France ගැන. ඒගොල්ලෝ මාව ගයිඩ් කරන ගමන් වීසා ප්‍රොසෙස් එක යනකොට මට තේරුණා මම කලින් කරපු වැරදි එහෙම වෙන්නේ නැහැ. ඊටට එහෙන ලොකු සංකීර්ණ කතාවක් මේක ඇතුලේ තියෙනවා කියලා. මම අලුත්ම ඉඳලා කවදාවත් ආවේ නෑ ගම්පහට. මෙහි අලුත්ම ඉඳලා ගම්පහ යනවා කියන එකත් ලීති කතාවක් නෙමෙයි. අම්මා කිව්වා වගේ ගම්පහව කවදාවත් නැහැ ඔෆිස් එක දැකලාවත් නැහැ. නමුත් ඒ සියල්ලම ඔන්ලයින් හරහා ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට් සමහර වෙලාවට ඇඩ්වයිසර්ස් අපහසුයක් නොවි පහසුවෙන්ම කරගන්න ලැබෙන මේ ගමන යන්න පුදුම තරම් සහයක් දුන්නා. විශේෂයෙන් මිස්ටර් මොහාන්ට උත්තර රාජකාරිය තිබ්බා. මිස්ටර් මොහාන් මිස් කෝල් එකක් තිබ්බත් ඒක ආපස්සට ගන්නවා. මේ මිස්ටර් මොහාන් පුදුම තරම් සහයක් දුන්නා. එයාපෝට් පිකප් එක මාරම් විදිහට වටිනවා. නැත්නම් මගේ accommodations වලට first 2 weeks free accommodation දෙන එක උදයක් මොකද එතකොට මට adapt වෙන්න පොඩි කාලයක් තියෙනවා. මම හිතන්නේ වෙන මගේ යාළුවෝ ඉන්නවා migrate කරපු ඒගොල්ලන්ගේ universities වල එහෙම facilities යන එහෙම ගොඩක් දුර්ලභයි ඒ විදිහේ අවස්ථා. ඉතින් මේක මම හිතන හොඳ අවස්ථාවක් මම වගේ first time travel කරන students ලට ඔයගොල්ලන්ගේ talent work experience එකක් තියෙන හොඳ customer service එකක් තියෙන team එකක් තියෙනවා. ඇත්තටම වැඩේ හරිම smooth විදිහට වුණා. මට කියන්න තියෙන්නේ තවත් කවුරු හරි දරුවෙකුට හදසක් තියෙනවා නම් ස්ටුඩන්ට් වීසා අරගෙන යන්න සදන් පෙරණ අය යන එක මම හිතන්නේ වඩාම සුරක්ෂිතයි. සතුටුයි හැම දෙයකටම. බොහොම ස්තුතියි ඔක්කොටම. හයි ඉතින් ඔයාලගේ කහවද ඔන්න අද අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ NSBM කැම්පස් එකේ බැචලර් එක කම්ප්ලීට් කරලා නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා ඇප්ලයි කරලා මේ වෙනකොට වීසා එක සක්සස්ෆුල් කරගෙන ඉන්න අපේ තවත් ආදරණීය ස්ටුඩන්ට් කෙනෙක්ගේ වීසා සක්සස් ස්ටෝරි එකක්. ඉතින් අපි වීඩියෝ එකට ගිහින් බලමු එයාගේ ස්ටෝරි එක මොන වගේද කියලා. ඉතින් මේ ඉන්නේ මිසස් සචින්ද සහ එයාගේ අම්මා. මේ වෙනකොට මිසස් සචින්දගේ නිව්සීලන්ඩ් ස්ටුඩන්ට් වීසා එක සක්සස්ෆුලි අප්‍රූව් වෙලා තියෙනවා. ඉතින් මේ දවස්වල මොනවද වෙන්නේ? try ගන්න ඩේට් ලා කරගම ඇවිල්ලා තියෙන්නේ. ඉතින් දැන් ඒවට ලෑස්ති වෙනවා තමයි. මිස්ටර් සචින්දු NSBM කැම්පස් එකේ තමයි බැචලර් එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. අපිට පොඩ්ඩක් බැචලර් එක ගැන විස්තර කියන්න මොන වගේ බැචලර් එකක්ද කළේ? එතකොට බැචලර් එක තෝරගන්නකොට නිව්සීලන්ඩ් යන්න අයිඩියා එකක් තිබුණාද? මම මගේ ඩිග්‍රිය තමයි BSc Honors Computer Science. එතකොට මට තියෙන එතකොට ඒකෙදී අපි mainly focus කරනවා artificial intelligence and machine learning. ඒ වගේම database systems ඒ වගේ IT site එකේ main එක පැති. ඊට පස්සේ මම ඇත්තටම BSc එකක් කරේ NSBM එකේ BSc එක තෝරගන්න හේතුව ඒගොල්ලන්ගේ foreign අපි ආප්‍රිකන් මාස්ටර්ස් වලට foreign country එකට ගිහිල්ලා මාස්ටර්ස් කරන්න අයිඩියා තිබ්බා ඒ කාලේ තමයි. ඉතින් ඒ නිසා තමයි මම බැචලර් එක කරේ. දැන් මම ගිය අවුරුද්දේ දෙසැම්බර් තමයි ග්‍රැජුවේට් වුනේ. ඉතින් මට මාස්ටර් එක කරන්න මේ අවුරුද්දේ මේදී යන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. අපි ගාවට නිව්සීලන්ඩ් වීසා එකට ඇප්ලයි කරන්න එනකොට නෙදර්ලන්ඩ්ස් වලට රිෆියුසල් එකක් තිබුණා. ඒ රිෆියුසල් එක තියෙද්දිත් මේ පාර නිව්සීලන්ඩ් වලට ඇප්ලයි කරන්න බයක් හිතුණායි මේක රිජෙක්ට් වෙයිද කියලා හිතුනේ නැද්ද? ඔව් ඇත්තටම නෙදර්ලන්ඩ් ගෙන් මම බැචලර්ස් කම්ප්ලීට් කරලා ඇකඩමික් කම්ප්ලීට් කරලා ග්‍රැජුවේෂන් එකට කලින් ගෙදර ඉන්න කාලේ නෙදර්ලන්ඩ් යන්න මගේ පොඩි ප්ලෑන් එකක් තිබ්බා විසිට් වීසා එක විසිට් එකකට. එතකොට ඉතින් මගේ තියෙන ලැක් ඔෆ් නොලෙජ් එකත් එක්ක තමයි මේ මට ගයිඩ් කරන්න කවුරුත් හිටියේ නෑ. කියන්නේ මේක මෙන්න මෙහෙම කරන්න මෙහෙම ගන්න කියලා මම ඊට කලින් ෆ්ලයි කරලා නෑ කවදාවත්. ඉතින් එතකොට අර මගේ තියෙන පොඩි පොඩි මිස්ටේක්ස් ඒ නිසාත් එක්ක මගේ වීසා එක රිජෙක්ට් වුණා. එතකොට දැන් ඊට පස්සේ අපිට ඊට පස්සේ තමයි දැනගන්න හම්බුනේ Southern France ගැන. ඉතින් ඊට පස්සේ ඒගොල්ලෝ මාව ගයිඩ් කරන ගමන් වීසා ප්‍රොසෙස් එක යනකොට මට තේරුණා අර මම කලින් කරපු වැරදි එහෙම වෙන්නේ නැහැ. ඊටට එහෙන ලොකු සංකීර්ණ කතාවක් මේක ඇතුලේ තියෙනවා කියලා. ඉතින් ඇත්තටම පොඩි ඩවුට් එකක් තිබ්බා. දැන් මේකට දැන් මගේ අර මොකද අර මගේ ෂෙනගන් වීසා රිවියුසල් එකකුත් තියෙන නිසා මට ප්‍රශ්නයක් වෙයිද කියලා. ඒත් ඇත්තටම එහෙම කිසිම ප්‍රශ්නයක් වුණේ නැහැ. වැඩ ටික ඉතාමත් ස්මූත් විදිහට සදන් ෆ්‍රන්ස්ලා ඒගොල්ලෝ බලාගත්තා.
අද අපිත් එක්ක මිස්ටර් සචින්තුගේ අම්මත් එකතු වෙලා එනවා. මිස් හෙල්ත් කෙයාර් සෙක්ටර් එකේ තමයි වැඩ කරන්නේ. එතකොට අපි දන්නවා හරිම බිසි ෂෙඩියුල් එකක් තමයි තියෙන්නේ. ඒ වැඩත් එක්ක මිස්ටර් ගොඩාක් අපේ දැන් වීසා ප්‍රොසෙස් එක මොන විදිහටද යන්නේ කියන එක ෆලෝ අප් කරන්න මිස්ටර් පොඩක් අමාරු වෙන්නේ නැති මිස් වෙන්නේ නැති. එතකොට ඒවත් එක්ක මිස්ගේ කොයි විදිහේ ට්‍රස්ට් එකක් තිබුණාද වීසා එක සක්සස් වෙයි කියලා හිතුවද මේබි රිජෙක්ට් වෙයි කියලා හිතනද ඒක එක්ස්පීරියන්ස් එක පොඩ්ඩක් කියන්න බෑ. ඇත්තටම මිස් කියන්න සතුටුයි. මොකද මම එකම දවසක්වත් ආවේ නෑ ඔෆිස් එකටවත් ට්‍රැවල් ඒජන්සි එකට. ඇත්තට මට එන්න අවස්ථාවක් තිබුණේ නෑ. මට ඇති කරේ නෑ. මට මගේ රාජකාරියත් එක්ක එන්න තියෙන ඉඩකඩ බොහොම අඩුයි. ඉතින් හැමතිස්සෙම විශේෂයෙන්ම කියන්න ඕනේ සබ්දර්බන් ටීම් එක බොහොම උවමනාවෙන් නන්දුවෙන් සුබදව කටයුතු කරලා දුන්නා. ඉතින් මොකක් හරි අපේ තියෙන ඩොකියුමන්ට්ස් වල ඩවුට් එකක් පේලි එකක් තිබ්බොත් ඒගොල්ලොම කතා කරලා ඒගොල්ලොම හොයලා ඒක කරෙක්ට් කරගන්න තාලේ මේ ඒගොල්ලොම ඒක අපිට කියලා දුන්නා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම කියන්නේ සමහර වෙලාවට මට කතා කරනකොට අපි ඔන් ඩියුටි ඉන්නේ. ඉතින් ඔන් ඩියුටි ඉන්නකොට සමහරවිට මට කතා කරන්න වෙලා නැති වෙච්ච අවස්ථාවක් තිබුණා. සමහර වෙලාවට කමියුනිකේෂන් එරර්ස් තිබුණා සිග්නල් වල ඒ වගේවත් තිබුණා. ඉතින් ඒ හැම වෙලාවෙම මං කිව්වම විශ්වම් පස්සේ ගන්නම් එහෙම කිව්වා මට ඒ අවස්ථාව ඒගොල්ලෝ නිහඬවම ඒක අවස්ථාවක් අරන් දුන්නා. මේ ඒ ගැන කියන සතුටුයි සදන් පන්ටින් එක උපරිම සහාය දුන්නු නිසා මට මගේ රාජකාරියත් කරගෙන අර තියෙන ස්ට්‍රෙස් එකක් නැතුවම මේ ගමන යන්න අවස්ථාවක් දුන්නා. මට පොඩි බයක් තිබුණා. මට එහෙට මෙහෙට යන්න උනොත් කාලේ නැහැ. පුතාටත් එතකොට කාලේ නැහැ. එයාට බිසි වෙනවා. ඒ ගැන නම් හරිම සතුටින් කියන්න ඕනේ. ප්‍රදර්ශන ටීම් එක පුදුම හෙල්ප්ෆුල්. ඒ වගේම හරිම මේ සුහදව ඒ කටයුතු කරන්න උදව්. දැන් මිස්ලා ඉන්නේ අලුත්ගම. එතකොට අපේ ලංකාවේ බ්‍රාන්ච් එක තියෙන්නේ ගම්පහ. මිස් කිව්වා වගේම මිස්ලා මේ වීසා ප්‍රොසෙස් එක පටන් ගත්ත දවසේ ඉඳලා මේ වීසා එක සක්සස් වෙලා මේ වෙනකම්ම කවදාවත් ෆිසිකලි අපේ ඔෆිස් එක විසිට් කරලා අපිව හම්බ වෙලා නැහැ. එතකොට මිස්ටර් සචින්දුත් ඒ විදිහම තමයි. එතකොට ඒ එක්ස්පීරියන්ස් එක මිස්ටර් සචින්දුට අම්මට මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඒ ගැන තියෙන්නේ? ඒ ගැනත් කියන්න සතුටුයි. මොකද මේ සාමාන්‍යයෙන් වීසා එකක් ගන්න මම දන්න විදියට අහලා තියෙන විදියට කට්ටිය ට්‍රැවල් ඒජන්සි වලට යන්න ඕනේ, කතා කරන්න ඕනේ, එතකොට කාලේ නාස්ති කරගන්න ඕනේ. මට නම් එහෙම එකක් තිබුණේ නැහැ. මෙහි අලුත්ගම ඉඳලා ගම්පහ යනවා කියන එකත් ලීති කතාවක් නෙමෙයි. නමුත් ඒ සියල්ලම ඔන්ලයින් හරහා එතකොට ඒ අවශ්‍ය කරන ඩොකියුමන්ට් එතකොට ඩොකියුමන්ට්ස් විතරක් නෙමෙයි සමහර වෙලාවට මේ ඇඩ්වයිස් වෙන්න ඕන. සමහර ඇඩ්වයිසර්ස් සමහර වෙලාවට අපි මේ ලීගල් ඩොකියුමන්ට්ස් ගන්න විදිහ ඒගොල්ලෝ කන්ටැක්ට් කරගන්න අයව ඒක කරන්න සැහැණ උදව් කරනවා. එතකොට අර මට තීච්ච අපහසුතාවය කිසිම අපහසුයක් නොවි පහසුවෙන්ම කරගන්න ලැබුණා. මම අලුත්ම ඉඳලා කවදාවත් ආවේ නැහැ ගම්පහට. මේ ඩොකියුමන්ට්ස් ටික මොන හරි තියෙනවා නම් ආයෙ චෙක් කරලා මම දැන් ඒකට මතකයි සමහර ඒවා අපේ ඉරස් තීච්ච දැන් මේ ඒ නැවත හදලා අපිට ආයි දාලා ඊට පස්සේ ඒවා කරෙක්ට් කරගෙන මේ ගමන යන්න පුදුම තරම් සහයක් දුන්නා. ඒ වගේම හරිය මේ ෆ්‍රෙන්ඩ්ලි ස්ටාෆ් එකක් හිටියේ. විශේෂයෙන්ම කසවිත් එක තමයි මම හැමතිස්සෙම කතා කරන්නේ. ඇත්තටම මේ ලොකු සහයක් දුන්නා. ඒකට බොහොම ස්තුතියි ඔයාට. එතකොට ස්ටාෆ් එකේ අයට විශේෂයෙන් මිස්ටර් මොහාන්ට උච්චර රාජකාරිය තිබ්බත් මිස්ටර් මොහාන් මේ මිස් කෝල් එකක් තිබ්බත් ඒක ආපස්සට ගන්නවා. මේ මිස්ටර් මොහාන් පුදුම තරම් සහයක් දුන්නා. මට කියන්න තියෙන්නේ තවත් කවුරු හරි දරුවෙකුට අදහසක් තියෙනවා නම් ස්ටුඩන්ට් වීසා අරගෙන යන්න සදන් පෙරණාරය මේක මම හිතන්නේ වඩාම සුරක්ෂිතයි. ඒ වගේම හරිම එයාට පහසුවක් වෙනවා එයාගේ ඩොකියුමන්ට්ස් හදන්න සහ එයාට ඒ ගමන යන්න ලොකු ෆ්‍රෙන්ඩ්ලි සහ හෙල්ප්ෆුල් ස්ටාෆ් එකක් ඉන්නවා. ඒ හරහා බය වෙන්නේ නැතුව කිසිම සැකයක් නැතුව මේ ගමන යන්න පුළුවන්. ඒ හින්දා ඔයගොල්ලෝ හැමදෙනාටම බොහොමත් ස්තුතියි. විශේෂයෙන්ම මහාන් හසුනී හැමතිස්සෙම මම වදයක් වෙන්නත් ඇති. මේක දන්නේ නැහැ මේක වට දෙයක්. මේ වෙලාවේ මම මෙතන නැහැ රාජකාරියේ ඉන්නේ. මේ වෙලාවේ සචිතු ගෙදර නැහැ පුතා ආවම කියන්නේ. සමහර තැන්වලදී මම කිව්වා මේ මට නම් මේක තේරෙන්නේ නැහැ මම පුතාට දාන්න. ඉක්මනටම පුතාට කතා කරන්න. මේ වගේ දේවල් තිබුණා. ඉතින් ඇත්තටම බොහොම ස්තුතියි මිස් මේ ඒ හැම වෙලාවෙම ඔයගොල්ලෝ නිහඬව උත්තර දුන්නා නිහඬව අපිට උදව් කරා.
දැන් නම් බොහොම කිට්ටු දවසක තියෙන්නේ 24 වෙනිකොට ෆ්ලයිට් එක තියෙනවා සතුටුයි හැම දෙයකටම බොහොම ස්තුතියි ඔබට මිස්ටර් සචින්දගේ මේ ඔන්ලයින් එක්ස්පීරියන්ස් එක කොහොමද? එතකොට ඇත්තටම ඔන්ලයින් එතකොට මමත් වර්ක් කරන ගමන් ඉන්නේ. එතකොට මම වර්ක් කරන තැනත් එක්ක බලද්දී මටත් ඇත්තටම ලොකු ටයිම් එකක් නැහැ. මටත් එන බිසි ෂෙඩියුල් එකක් තමයි තිබ්බේ. එතකොට අම්මා කිව්වා වගේ ගම්පාරව කවදාවත් නැහැ ඔෆිස් එක දැකලාවත් නැහැ. ඉතින් සිස්ටම් අසුනේ තමයි ඇත්තටම මගේ ෆයිල් එක ගොඩ හැල්ලු කරේ. ඉතින් ඕගොල්ලන්ගේ ටැලන්ටඩ් වර්ක් එක්ස්පීරියන්ස් එකක් තියෙන කයින්ඩ් හොඳ කස්ටමර් සර්විස් එකක් තියෙන ටීම් එකක් තියෙනවා. ඉතින් ඇත්තම වැඩේ හරිම ස්මූත් විදිහට වුණා. මම කලින් කිව්වා වගේ මට අර මේ වීසා ප්‍රොසෙස් එකයි අර මගේ කලින් රිෆියුස් වෙච්ච වීසා ප්‍රොසෙස් එකයි එක බලද්දී මේකේ ගොඩාක් ලොකු සහ ස්මූත් විශ්වාසවන්ත කරන්න පුළුවන් විශ්වාසදායක සේවාවක් ඔයගොල්ලෝ ලබා දුන්නා අපිට. ඒක බරක් දුන්නේ ඇත්තටම ලොකු බරක් ගන්න අපිට. වීසා එක එනකන් වීසා එක එනකනොත් මට එහෙම මම දන්නේ වීසා එක එද්දි තමයි දන්නේ දැන් මේ වැඩේ කම්ප්ලීට් වෙලා තමයි කියන්නේ. දැන් මිස්ටර් සචින්දු මාස්ටර්ස් වලට නිව්සීලන්ත වල යන්න බලාපොරොත්තු වෙන්නේ ඉන්න කාගෙල්ලලා SIT කැම්පස් එකට. එතකොට SIT කැම්පස් එකේ තියෙන විශේෂත්වය තමයි එයාලගේ ස්ටුඩන්ට්ස්ලට first 2 weeks accommodation free දෙනවා සහ එයාලා එයාපෝට් පිකප් එක කරනවා. දැන් වීසා එකත් සක්සස් වෙලා මේ විදිහට මේ වගේ benefits උත් හම්බ වෙන එක ගැන මිස්ටර් සචින්දුට මොනවද හිතෙන්නේ? ඇත්තටම මේක ලොකු දෙයක්. මොකද දැන් මම වගේ මම first time මම travel කරන්නේ. එතකොට මට ඇත්තටම travel කරලා experience එක නැහැ. එතකොට මම වගේ කෙනෙක් මුලින්ම එයාපෝට් එකකින් travel එකෙන් එළියට යද්දී මට තනියම වැඩ කරගන්නට වඩා එයාපෝට් පිකප් එක මාරම් විදිහට වටිනවා. එතකොට දැන් මම යද්දී මම යන තැන මගේ accommodations වල first 2 weeks free accommodation දෙන එකත් ඇත්තම ලොකු දෙයක්. මොකද එතකොට මට එතෙන්ට මට ඇඩැප්ට් වෙන්න පොඩි කාලයක් තියෙනවා. ඒකට මේක ඒ ගැන යම් කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඇත්තටම මම හිතන්නේ වෙන මගේ යාළුවෝ තිනා මයිග්‍රේට් කරපු ඒගොල්ලන්ගේ යුනිවර්සිටිස් වල එහෙම ෆැසිලිටිස් මම දන්නේ බොහොම ඇති මම දන්නේ ඇත්තටම තියාන එහෙම ගොඩක් දුර්ලභයි විදිහේ අවස්ථා. ඉතින් මේක මම හිතන හොඳ අවස්ථාවක් මම වගේ ෆස්ට් ටයිම් ට්‍රැවල් කරන ස්ටුඩන්ට්ස්ලට. මොකද ඒක නොදන්නා පරිසරයක අර වගේ තැනක ඇවිල්ලා එයාපෝට් පිකප් එකක් දෙනවා කියන එකත් ඇත්තටම වටිනවා. ඉතින් මිස්ටර් සචින්දු බැචලර්ස් කම්ප්ලීට් කරේ NSBM කැම්පස් එකේ. මිස්ටර් සචින්දු වගේම බැචලර්ස් කම්ප්ලීට් කරලා ස්ටඩීස් වලට නිව්සීලන්ත වගේ රටකට යන්න බලන් ඉන්න තව ගොඩාක් ස්ටුඩන්ට්ස්ලා ඉන්නවා. ඒ ස්ටුඩන්ට්ස්ලට මේ වෙනකොට සාර්ථකව වීසා එක සක්සස් කරගෙන තියෙන ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මොනවද වගේ මැසේජ් එකක් දෙන්න තියෙන්නේ? අනිවාර්යයෙන් මට කියන්න තියෙන්නේ මම මගේ දැන් ඩිග්‍රී කම්ප්ලීට් කරලා ග්‍රැජුවේට් වෙච්ච තව ස්ටුඩන්ට්ස්ලා ඇති. ඒතර ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ සදර්න් ෆර්ම්ස්ලා ට්‍රස්ට් කරන්න. ඒගොල්ලන් වැඩි බාර දෙන්න. ඒගොල්ලෝ හැමදේම ස්මූත් විදිහට බලාගනි. සහ SIT කැම්පස් එකත් ඒ ෆැසිලිටිස් ස්ටුඩන්ට්ස් වල ලබා දෙන විදිහ යුනිවර්සිටි එකක් ගොඩක් දුර්ලභයි. ඉතින් මම කියනවා සදර්න් ෆර්ම්ස්ලා මම fully 100% recommend කරනවා මෙහෙම නිව්සීලන්ත වල මාස්ටර්ස් කරන්න සහ මයිග්‍රේට් කරන්න හිතාගෙන ඉන්න ස්ටුඩන්ට්ස්ලාට මම recommend කරනවා සදර්න් ෆර්ම්ස් ඉන්ස්ටිටියුට් එකේ හොඳම දෙයක් කියලා. ඉතින් අද අපිත් එක්ක මේ වීඩියෝ එකේ ෆීඩ්බැක් එක ෂෙයා කරගත්තට thank you මිස්ටර් සචින්දට වගේම මිස්ටර් සචින්දගේ අම්මට. දැන් ඉස්සරහට ළඟදීම ෆ්ලයි කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ෆ්ලයි කරලා ඒ කරන්න තියෙන වැඩ කටයුතු ටික ඒ විදිහටම සක්සස්ෆුල් කරගන්න කියලා සදර්න් ෆර්ම්ස් අපේ ටීම් එකෙම විශ් කරනවා. thank you. ස්තුතියි හැමදෙනාට.
ඉතින් ඔයත් සචින්දු වගේම බැචලර්ස් කම්ප්ලීට් කරලා ඉන්න කෙනෙක්ද? නිව්සීලන්ත වගේ ලස්සන කන්ට්‍රි එකකට හයර් ස්ටඩීස් වලට යන්න හීන දකින ඔයාගේ ඒ හීනය සචින්දගේ වගේම සක්සස් ස්ටෝරි එකක් කරගන්න කැමති නම් අදම අපිට කාල් එකක් දෙන්න. අපේ Southern Ferns Education